ලංකාවයි ඉන්දියාවයි කියන්නේ ක්‍රිකට් ලෝකයේ අසල්වැසියෝ. හැබැයි අද ඉන්දියාව අහසේ ඉද්දි අපි ඇයි තාමත් පොළවේ? හේතු පහක් මෙන්න. තාක්ෂණය. ඉන්දියාව හැම බෝලයක්ම AI සහ දත්ත වලින් මනිද්දී අපි තාමත් තීරණ ගන්නේ සාම්ප්‍රදායික අත්දැකීම් මත. ඉන්දියාවේ පොඩි කාලෙම දක්ෂතා හඳුනාගන්න ජාතික මට්ටමේ ඩිජිටල් සිස්ටම් එකක් තියෙනවා. අපේ දක්ෂයෝ ගොඩක් වෙලාවට ගමේම වැළලී යනවා. ශාරීරික යෝග්‍යතාවය. ඉන්දියාවේ කෝලි වගේ අය ෆිට්නස් වලින් ලෝකෙටම ආදර්ශයක් වෙද්දී අපේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් සහ තුවාල වීම පාලනය කරන්න තාමත් හරි ක්‍රමයක් නැහැ. ආයෝජනය. BCCI ලෝකේ පොහොසත්ම මණ්ඩලයේ විදිහට ඔවුන්ගේ සල්ලි තාක්ෂණයට යොදවනවා. අපේ සල්ලි නිසි කළමනාකරණයකින් තොරව නාස්ති වෙන එක ලොකුම අඩුවක්. අපිට දක්ෂතාවයෙන් අඩුවක් නැහැ. හැබැයි සිස්ටම් එක අප්ඩේට් වෙන්න ඕනේ. ඔයා හිතන්නේ ඉන්දියාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම දේ මොකක්ද? කමෙන්ට් කරන්න. මතක තබා ගන්න. ප්‍රාර්ථනාවකින් හෝ වාසනාවකින් විතරක් කිසිම ක්‍රීඩාවක් අද කාලේ ගොඩ ගන්න බෑ. හැබැයි නිවැරදි දැක්මක් සහ සැලසුමක් එක්ක තාක්ෂණය පාවිච්චි කළොත් අපේ ජයග්‍රහණ නවත්තන්න කාටවත්ම බෑ. කෙසේ වෙතත් ලාංකිකයෝ හැටියට අපේ සිංහ පැටවුන්ට අපි හදවතින්ම සුබ පතනවා. නැවතත් ලෝකයක් දිනන දවස වැඩි ඈතක නෙවෙයි.